ආයුබෝවන්. අද මම ඔයාලා හමුවට එන්නේ වෙරළු පිළිබඳව තොරතුරු සමගින්. ඊටාම ගුණදායී කුඩා ප්‍රමාණයේ රසවත් කෙමි පළතුරක් ලෙස වෙරළු හඳුන්වා දිය හැකිය. මස් වෙරළු, ඇට වෙරළු, පොල් වෙරළු, තිත්ත වෙරළු සහ ගල් වෙරළු ලෙස වර්ග පහකි. මේවා අතරින් ගල් වෙරළු ආහාරයට නොගන්නා අතර ඖෂධ සඳහා භාවිත කරයි. විටමින් C සහ ලවණ වර්ග මෙන්ම තන්තු අධික වෙරළු ශරීරයට ප්‍රතිශක්තිය ලබා දෙන අතර මලපත්‍ය වළකන පළතුරකි. සිංහල වෙදකමේදී වෙරළු කොළ, ඇට, පොතු සහ මුල් විවිධ රෝගාබාධ සුව කිරීම සඳහා යොදා ගනී. වෙරළු කොළ යුස ඉස්සරි මර්ධනය සඳහා මෙන්ම උකුණන් වඳ කිරීමට භාවිත කරයි. ගර්භණී මව්වරුන්ට සුදුසු ගුණවත් වසවිසෙන් තොර පළතුරක් ලෙස වෙරළු හඳුන්වා දීමට පුළුවන්. සමේ රෝගවලට ගුණ දෙන අතර දිලීර ආසාදන දුරලන පිළිකා නසන පළතුරක් වෙයි. රක්තහීනතාවය සහ හෘද රෝග වලට සහනය සලසයි. අධිරෝධිර පීඩනය අවම කිරීමට වෙරළු වලට හැකියාව ඇති අතර මානසික රෝග සඳහාද වෙරළු කදිම ඔසුවකි. වෙරළු තැන්බීමෙන් පසු වෙරළු අච්චාරු සකසා ගත හැකි අතර නිවස ඇතුළත වෙරළු තැන්බීම සුදුසු නොවන බවට මත පවතී. ඒ පිළිබඳ විද්‍යාත්මක හේතුව වන්නේ වෙරළු යනු වැඩි කාලයක් තැන්විය යුතු දෙයක් නිසා නයිට්‍රස් ඔක්සයිඩ් නම් අහිතකර වායුව පිටවන බැවින් එම වායුවට වැඩි වේලාවක් නිරාවරණය වීමෙන් මොළයට හානි සිදුවිය හැකි බැවින් ඇතුම සහ හතිය ඇති රෝගීන් සහ වයස්ගත පුද්ගලයන් සඳහා අහිතකර ලෙස බලපෑම් ඇති කිරීමට ඉඩ පැවතීමයි. කතා ව්‍යවහාරයට අනුව නම් වෙරළු ගෙඩිය තම්බන විට කිහිප ආකාරයකට ඉරී ගොස් පිපිරීම නිසා එම නිවසේ පුද්ගලයන්ට වස්වදි වියයි විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් වෙරළු යනු ඉතා ගුණදායී රසවත් පළතුරකි. වෙරළු ගැන කතා කිරීමේදී ඉහත සඳහන් කළ වෙරළු වර්ගවලට අමතරව දුර්ලභ ගණයේ නිල් වෙරළු විශේෂයක්ද ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල දැකගත හැකි වේ. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මගේ දැනුම පොතක් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා.